අර බලන්න ලස්සන තරුවක්. ලස්සනයි නේද? මං අහලා තියෙන පළමු තරුවෙන් ඉල්ලන තැන් ඒ විදියට ලැබෙනවා කියලා. අද රැට මට නටන ලස්සන සපත්තු දෙකක් දෙන්න. ඔයා කියන්නේ ඇත්තමද? මම ප්‍රාර්ථනා කරනවා. බලමු අපි දිනයිද කියලා. මම කොහොමද දැන් සපත්තු දෙකක් හොයාගන්නේ? මොකද්ද මේ? සපත්තු සෙරෙප්පු හදනවා. දැන් මම යනවා මම. ඒත් කොහෙන්ද මට සල්ලි? කවුද මේ කෑ ගහන්නේ? කාට හරි කරදරයක්වත්ද? සපත්තු මාමට කරදර කරනවා වගේ. හරි මම මේ සපත්තුවේ බහැලා ඇතුළට යනවා. කවුද දොරට ගහන්නේ? අපිට තනිය ලොකු පුතෙක් ඇවිල්ලා බොයි. දුවමු අපි දොර අරගෙන දුවමු. මම හොඳින් නේද? මම කැස්පර්. මගෙන් කරදරයක් වෙන්නේ නැහැ. පුතා කවුද? මගෙන් කරදරයක් වෙන්නේ නැහැ ඔයාට. ඔයා නිසා මගේ පණ බෙල්ුණා. මං ණයගති. කැමති දෙයක් ඉල්ලන්න. මට දෙන්න ලස්සනට නටන්න පුළුවන් සපත්තු දෙකක් ගෑනු ළමයෙකුට. මං දෙන්නම්. ආ මම හදපු හොඳම සපත්තු ජෝඩුව. ඇය සතුටු වෙයි. ගොඩාක් මහන්සි වුණා. මේ කියන්නේ ලස්සනයි. හරිම ලස්සනයි. මගේ ජීවිතේ බේරුවට තෑග්ගක් හැටියට දෙන්න ඔයාට. කවුද දොරට ගැහුවේ? පේන කවුරුත් නෑනේ. මොකක්ද මේක? මට වෙන්න ඇති. අනේ මගේ ප්‍රාර්ථනාව ඉටු වෙලා. දැන් මට නටන්න පුළුවන් හොඳට. බලමු මගේ නැටුම් පියවර ටික ගන්න. කැරකෙනවා මාව. අනේ මාව කවුරු හරි නතර කරන්න. එයාට කරදරයක් වගේ. ඉක්මනට යන්න ඕනි. බය නැපා මම කොහොම හරි බේර ගන්නවා. අද තියන්නවත් බෑනේ. දැන් මොකද කරන්නේ? හරි වැඩක් නේ සපත්තු මාමේ. සපත්තුව දාගෙන නැටුවා. දැන් නතර කරන්න බෑනේ. ඒ කාලේ මන්තරකාරිගේ වැඩක්. කොහෙද ඉන්නේ ඇය? ඔයා යන්න කොහොමද මාම ළඟට. එයා ඔයාට උදව් කරායි. සුමාමගේ වැඩපළ. එන්න ඕනේ බලන්න තව බටයක්. කොසුමාමේ මට වගේ උදව්වක් ඕනේ. ඕන්න මම බැස්සා. ඔයා අහන්න ආවේ කොස්සේ යන මන්තරකාරී ගැනද? එයා යන්නේ රෑට හැමදාම. එයා යන්නේ කොස්සේ විතරමද? ඔව් රෑට. මුණ ගැහෙන්න ඕනේ. ඔයාට කොස්සේ දෙන්නම් ගිහින් මුණ ගැහෙන්නේ ආව. ස්තුතියි කොසුමාමේ. මුණ ගැහෙන්න ගියාට ඔයා පරිස්සම් වෙන්න ඕනේ. හරිම නපුරු මන්තරකාරියක් එයා. මෙතනින් යන්න. හොඳමයි. මේ පොරවේ ගාලා තියෙන විදියට මම මෙතනින් උඩින් යන්න ඕනේ. හරි. ගොඩක් නපුරුද දන්නේ නැහැ. කියලා බලමු කතා කරලා. කවුද මගේ විමානෙට ආවේ? කාගේ අවසරෙන්ද? වැඩක් කරන්නම්. ඕංග්‍රීන් කට්ටු ඔක්ටු කරුස්වා බිමට. මොකද උනේ? කාගෙන් අහලාද මගේ විමානය ඇතුලේ කොස්සා කරන් උඩින් යන්නේ? අවසර ඕනේ මගෙන් තේරුණාද? මතකද ඔබට? රතු සපත්තු ජෝඩුව අර සපත්තු මම හදලා දුන්නේ මතකද? රතු සපත්තු? මොන සපත්තුද? එහා ගමේ සපත්තු මාම හදපු. කවුද? අර වයසක මිනිස්සයාද? ඔව් ඔය අර සාප කරලා තියෙන්නේ සපත්තු ජෝඩුවට. මම සාප කරලා තමයි තියෙන්නේ. ඉතින් දැන් මට මොකද කරන්න කියලා කියන්නේ? අනේ ඔබට පින් කරුණා කරලා ඒ සාපය අයින් කරලා දෙන්න. එයාව බේර ගන්නකෝ. අනේ නෑ ඒක කරන්නේ නෑ. ඕනනම් කොස්සට බලය දෙන්නම්. වහාම මෙතනින් යන්න. මගේ විමානේ පිටේල වහාම යන්න ඕනේ මෙතනින්. දුකින් ඉන්න මිත්‍රයා? කවුද කතා කරේ? මං සුරංගනාවියක්. තරු විමානෙක ඉඳලා එන ගමන්. ඔයාලට පුළුවන්ද මගේ යාළුවට උදව් කරන්න? මට පුළුවන් උදව් වෙන්න. කියන්න මොකද කරන්න ඕනේ කියලා. ලොකු උදව්වක් ස්තුතියි ඔයාට. එහෙනම් මම ප්‍රාර්ථනා කරන්න මේ සාපින් ඔය දෙන්නම ගැලවෙන්න කියලා. හොඳේ? කොස්ස බිම වැටුණා. මම නිදහස්. පුදුමයා කැරකෙන එක නැවතුණා. බලන්න සුරංගනාවි. එයාත් නිදහස් වෙලා දැන්. කැස්පර් මං යන්නම්.
ඊට පස්සේ ඔය වගේ දේවල් වලට රැවටෙන්න එපා හොඳේ. බලන්න කැස්පර් දැන් මට ලස්සනට නටන්න පුළුවන්. ඇත්තමයි. දැන් මට සතුටුයි.